සුබ දවසක් පුංචි දුවල පුතාලා හැමෝටම. ඉතින් සිසිලියන් වලට අගේන්ස්ට් සෙල්ලම් කරන වීඩියෝ සීරීස් එකේ තවත් වීඩියෝ එකක් අපි අද අරගෙන ආවිලා තියෙනවා. මේ සිසිලියන් ඩ්‍රැගන් වලට අගේන්ස්ට් සෙල්ලම් කරන්නේ කොහොමද කියලා. හරි. අපි යමු වීඩියෝ එකට. white reverse move එක වෙන්නේ e4 වලට black reply කරනවා c5 වලින්. මෙතනදි සිසිලියන් කියන ඕපනින් එක ස්ටාර්ට් වෙනවා කියලා අපි දන්නවා. ඉතින් මෙතනදී අපේ අයිඩියා එක තමයි knight f3. knight f3 වලට black එයා ඩ්‍රැගන් සෙල්ලම් කරන්න කැමති නිසා එයා d6 කියන move එක සෙල්ලම් කරයි. d6 වලට අපේ අයිඩියා එක වෙන්නේ d4. අපි d4 කියන move එක සෙල්ලම් කරනවා. d4 සෙල්ලම් කරාන් පස්සේ ඒකට අපේ opponent c pawn ගෙන් d4 කපලා දායි. අපි සෙල්ලම් කරනවා knight cut d4 කියන plan එක. මෙතනදී black ගේ idea එක. මොකද black ට මේ වෙලාවේ accelerated dragon පැත්තේ සෙල්ලම් කරන්න පුළුවන්, dragon පැත්තේ සෙල්ලම් කරන්න පුළුවන්. එයාට අපි අර ඊයේ වීඩියෝ එකේ කතා කරා වගේම එයාට කැමති නම් මුලින් g6 සෙල්ලම් කරලා පස්සේ knight f6 සෙල්ලම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් knight f6 සෙල්ලම් කරලා පස්සේ g6 කියන move එක සෙල්ලම් කරන්නත් පුළුවන්. ඔය දෙකටම අපි මේ අද කතා කරන line එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. anyway මෙතනදී white ගේ move එක black ගේ move එක වෙන්නේ අද අපි කතා කරන එක black ගේ move එක වෙන්නේ knight f6. හැබැයි මම අර ඉස්සර කිව්වා වගේ එයාට වෙනනම් g6 සෙල්ලම් කරත් අපිට මේ idea එකම සෙල්ලම් කරගෙන යන්න පුළුවන්. knight f6 වලට අපි සෙල්ලම් කරනවා knight c3 කියන plan එක. මොකද එයා knight f6 දාලා අපේ pawn attack කරලා තියෙනවා. අපි knight c3ත් එක්ක pawn defense එකක් දෙනවා විතර නෙවෙයි piece එක develop කරලා center controlling එක කරනවා කියන idea එක අපි ගාව තියෙනවා. anyway මෙතනදී black ගේ ඊළඟ idea එක තමයි g6 දාලා එයා dragon එක complete කරන්න try කරයි. මේකෙදී අපි පාවිච්චි කරන key plan එක අපි ඊයේ වීඩියෝ එකේ කතා කරා. ඒ වගේම අදත් අපි කතා කරනවා අපි සෙල්ලම් කරනවා f4 කියන plan එක. මේ f4 වලට අපේ opponent bishop g7 දායි. මොකද එයා dragon එක complete කරන්න ඕනේ හින්දා එයාගේ castle ideas complete කරන්න ඕනේ හින්දා එයා bishop g7 දායි. මොකද bishop g7 දාලා castle කරන එක තමයි එයාගේ main plan එක තියෙන්නේ මේ line එකේ. ඉතින් bishop g7 දැම්මහම ඔයා අද දවසේ game එක අද මෙතනින් නම් තමයි අපි game එක වෙනස් කරගෙන යන්නේ. අපි කතා කරන්නේ අපි මේ වෙලාවේ අපේ move එක විදිහට අපි සෙල්ලම් කරනවා e5 කියන move එක. මෙතනදී ඇත්තටම අපිට bishop b5 වගේ move එකකටත් යන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒක කරන්න එපා මුලින්ම. අපි මුලින්ම e5 කියන idea එක සෙල්ලම් කරමු. මොකද අපේ opponent අපිට ඕන trap එක පැත්තට ගෙන ගන්න ඕනේ නම් ඔයා මුලින් e5 කියන idea එක සෙල්ලම් කරන්න. e5 සෙල්ලම් කරාම එයා d pawn ගෙන් e5 කපලා දායි. කැපුවාම ඔයාට පුළුවන් f pawn ගෙන් e5 කපලා දාන්න. දැන් ඔයාට තේරෙන්න ඕන මේ pawn ගෙන් එයාගේ knight attack එකක් තියෙනවා. තවදුරටත් මේ knight මෙතනට වෙලා ඉන්න බෑ. ඉතින් ඔයාගේ opponent සමහරක් වෙලාවට තීරණය කරයි knight d5 දාලා මේ ගේම් එක ටිකක් සිම්ප්ලිෆයි කරන්න. මොකද knight d5 යාම ඔයගොල්ලන්ට පේන්න ඕන. එයා knight exchange එකක් තමයි offer කරන්නේ. ඉතින් ආගේ queen ගෙන් defense එක තියෙන හින්දා binary exchange එකක් offer කරනවා. ඊට අමතරව එයා discovered threat එකක් දෙනවා මෙන්න මේ e5 වල ඉන්න pawn ට. ඉතින් එයා බලාපොරොත්තු වෙන දේ නමුත් මතක තියාගන්න පුංචි දුවල පුතාලා මේ වෙලාවේ knight d5 කියලා කියන්නේ කරන්න පුළුවන් වැරදි move එක. වැරදිලාවත් knight d5 කරොත් මේ ගේම් එක අනිවාර්යෙන් black පරදිනවා. බලමු ඇයි එහෙම කියන්නේ කියලා. knight d5 වලට අපිට දෙන්න තියෙන හොඳම reply එක තමයි අපි bishop b5 දාලා check කරනවා. දැන් ඔයාලට තේරෙන්න ඕන මේ bishop b5 check එකත් එක්ක opponent ලොකු ප්‍රශ්න ගොඩක් එන්න පටන් ගන්නවා. මොනවාද යාට එන ප්‍රශ්න? පළවෙනිම දේ තමයි දැන් මම මෙතන ගත්තොත් bishop b5 check එකේදී මම මෙතන arrows වලින් දාලා තියෙනවා. එයාට කරන්න පුළුවන්. එයාට දෙන්න පුළුවන් replies කීපයක්. එකක් තමයි එයාට knight c6 දාලා වහන්න පුළුවන්. knight d7 දාලා වහන්න පුළුවන්. bishop d7 දාලා වහන්න පුළුවන් සහ king අයින් කරන්න පුළුවන්. queen දාලා වහනවා කියන කතාව මම කතා කරන්න කැමති නෑ. මොකද queen දාලා වහන්න පුළුවන්. ඉතින් ඒ queen down වෙනවනේ. ඉතින් ඒ හින්දා ඒක මම කියන්න කැමති නෑ. නමුත් අපි අනික් දේවල් ටික බලමු. එකින් එකට අපි බලමු කොහොමද මේ පොසිෂන් එකේ මේ අයිඩියා එකත් එක්ක අපි සෙල්ලම් කරන්නේ. අපි බලමු මුලින්ම bishop d7 අයිඩියා එක. එයා bishop d7 වලට දාලා check එක වැහුවොත් ඔයගලන්ට පේන්න ඕන තවදුරටත් මෙන්න මේ d5 වල ඉන්න knight ආරක්ෂාවක් නැහැ. එහෙනම් ඔයාට simply knight cut d5 එක full piece advantage එකට යන්න පුළුවන්. ඉතින් ඔයාට piece up එකක් කරගත්තාන් පස්සේ මේ ගේම් එක දිනා ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. එහෙනම් ඔයාට මේ වාසිය එනවා එයා bishop d7 දාලා check එක වැහුවොත්. අපි බලමු ඊළඟ කතාව. එයාට පුළුවන්
knight d7 දාලා check එක වහන්න. knight d7 දාලා check එක වැහුවත් same scenario. ඒ දේම තමයි වෙන්නේ. මොකද මෙතනදි check එක වැහුවට මෙන්න මේ d5 වල ඉන්න knight තියෙන ආරක්ෂාව නැති වෙලා යනවා. එහෙනම් අපිට පුළුවන් knight cut d5 එක අනිවාර්යෙන් full piece advantage එක game එක දිනන්න. හරි. ඉතින් ඒ ඔය කියන ideas දෙකටම black කැමති එකක් නැහැ නේ. එහෙනම් black යයි තුන්වෙනි concept එක. මොකද්ද තුන්වෙනි concept එක? එයාට පුළුවන් knight c6 වලින් check එක වහන්න. right? එයා knight c6 දාලා check එක වැහුවොත් දැන් මොකද කරන්න කියලා බලමු. එයා knight c6 දාලා check එක වැහුවොත් අපේ idea එක වෙන්නේ අපි knight ගෙන් c6 වලින් knight එක කපලා දානවා. knight ගෙන් c6 වලින් knight එක කැපුවම ඔයාලට පේන්න ඕන අපි knightව ගත්තා විතරක් නෙමෙයි knight කෙනෙක් ගත්තා විතරක් නෙමෙයි. දැන් knight ගෙන් opponent queen ට attack කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේක ගැන හිතන්න ඕන. මොකද ඊළඟ තියෙන ප්‍රශ්න තමයි අපි මෙන්න මේ knight තියෙන attacks ගන්න දැන් double වෙලා තියෙනවා. ඉතින් ඔය ප්‍රශ්න ඔක්කොම හින්දා blackට සිද්ධ වෙයි අනිවාර්යෙන් b pawn ගෙන් c6 කපලා දාන්න. B pawn ගෙන් c6 කැපුවාම අර කියමු ප්‍රශ්න නම් පොඩ්ඩක් බැලන්ස් වෙනවා. මොකද එයා මෙතනට තියෙන ඩිෆෙන්සස් ගාන ඩබල් කරලා එයාට නැති වෙච්ච පීස් එක රීගේන් කරගලා තිබුණා. හැබැයි වැඩි වෙලාවකට නෙමෙයි. මොකද අපිට ඊළඟ මූව් එක විදිහට bishop cut c6 check කරාම බලන්න මෙතනදී අපි ආයෙත් check එකක් දෙනවා. check එකක් විතරක් නෙමෙයි මෙතනදී අපි opponent ගේ rookට attack එකක් දීලා තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට පේන්න ඕන දැන් මේ බිෂප් ගේ knight අත attack කරලා තියෙනවා. ඊට අමතරව knight තියෙන attacks ගාන triple වෙලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ game එකේ piece down වෙනවා. right? ඒක නවත්තන්න බෑ. ඉතින් ඒ හින්දා අපිට very simply මේ position එක white විදිහට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඕගොල්ලන්ට තේරෙන්න ඕන මේ position එකේ blackට ඔය මම පෙන්නපු ideas එකක්වත් හරියන්නේ නැහැ. knight c6, knight d7, bishop d7, queen d7 ඔය එක idea එකක් එයාට හරියන්නේ නැහැ. එහෙනම් එයාට ඉතුරු වෙන එකම idea එක check එකෙන් බේරෙන්න එයා සෙල්ලම් කරන්න ඕන king f8 කියන plan එක. එයා king f8 යන්න ඕන. king f8 ගියාම ඔයාට පුළුවන් ඕනේ නම් rook f1 දාන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් direct castle කරන්න. දෙකම වෙන එකම දේ වගේ වුණාට එකම දේ නෙවෙයි වෙන්නේ. ඇත්තටම මම පර්සනලි හිතනවා rook f1 powerful කියලා. නමුත් ගොඩක් වෙලාවට අපි කාසල්ම කරාම එතකොට අපේ king safe area වල අපි ආයි කාසල් එක වෙන්නේ මොරි වෙන්න දෙයක් නැහැ. අපේ main target එක තිබුණේ rook f5 එකට ගන්න. මෙතන rush එක build up කරන්න අපිට පුළුවන්කම තියෙනවා. දැන් එයාට කල්පනා කරන්න ඕන දේ තමයි එයාට පේන දේ තමයි මොකක්ද? එකපාරට එයාට හිතෙන්න පුළුවන් මේ වෙලාවේ knight cut c3 වගේ move එකකට යන්න. එයාගේ ප්‍රශ්න නැති කරගන්න knight cut c3 යන්න. හැබැයි knight cut c3 කරන්න බෑ. මොකද knight cut c3 කරොත් අපි කරන්නේ knight e6 වලට දාලා check එකක් දෙනවා. knight e6 වලට දාලා check එකක් දුන්නාන් පස්සේ එයාට ඔයාලට පේන්න ඕන එයාට options තියෙන්නේ. මොකද එයාට pawn ගෙන් කපන්න බෑ. මේ වෙලාවේ fork එකක් වෙලා තියෙන්නේ king ටයි queen ටයි. මේ වෙලාවේ rook කින්ද මේ pawn එක පින්නලා තියෙන්නේ. ඉතින් එයා මේ වෙලාවේ bishop cut e6 වගේ move එකක් කරොත් අපි queen cut d8 එක්ක mate එකකට යනවා. එහෙම නැත්නම් එයාට හිතුනොත් එහෙනම් මේ වෙලාවේ king f8 වගේ move එකක් යන්න. sorry මේ king g8 වගේ move එකක් යන්න. ඒත් අපි queen ගෙන් මේ කපනවා bishop ගෙන් වහන්න එක විතරයි පුළුවන්. queen ගෙන් කැපුවම mate වෙන. ඉතින් මේ අවස්ථාව ඕගොල්ලන්ට winning advantage එකක් ගන්න පුළුවන්කමක් හදා ගන්නවා. ඉතින් ඔයාලට තේරෙන්න ඕන මේක මොන දේ කරත් මේ position එකේ advantage එක ඔයාගේ පැත්තේ තියෙන. ඉතින් ඔයාලට මේ game එක දිනන්න පුළුවන්කමක් තියෙනවා. even මේ position එකේ knight ගෙන් මේ කපන්න නැතුව වෙන මොන හරි move එකක් කරත් උදාහරණයක් විදිහට knight c6 වගේ move එකක් දැම්මත් ඔයාලට මේ game එකේ winning advantage එකක් තියෙනවා. මොකද queen move කළා එයාට force f6 වගේ move එකක් දාන්න වෙයි. එතකොට e cut f6 knight cut f6 එක knight cut c6 එක ඔයාලට දිනන්න පුළුවන්කමක් හම්බ වෙනවා game එක. ඉතින් මම හිතනවා අද දවසේ ඉගෙන ගත්ත ලයින් එක සම්බන්ධව ඔයගොල්ලොන්ට ක්ලියර් ඇති. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා තියන්න. ඒකම අපේ channel එක subscribe කරලා තියාගන්න විශේෂයෙන්ම ඉල්ලනවා. පුළුවන් හැම වෙලාවෙම අපේ වීඩියෝස් අනිත් අයටත් බලන්න share කරන්න. ඉතින් පුංචි දෝල පුතාලා හැමදාම වගේ අපි හෙටත් හවස 6ට මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් පුංචි දෝල පුතාලා හැමෝටම සුබ දවසක්.